Này Sudanama තරංගය ආරම්භ කිරීමට යොන්න සියලු කටයුතු සූදානම් අපේ අලියෝ ගන්න මෙන්න ඔන්න තරංගය ආරම්භ කළා මෙන්න මේ විදිහට ඔන්න මල්ලි පාපයි තරංගය රේෂින් පාපයි තරංගය ඔන්න මේ විදිහට ආරම්භ කළා දිවෙනේ දක්ෂ පාපයි කීඩකයෝ රාශියක් අද උදේ දින්නේ කවුද කියලා අහන දෙවලපර සුරංග තමයි අද තරංගයේ ජයග්‍රහණය කළේ මෙන්න පාපයි තරංගයේ ගම්පා දිස්සි පාපයි සංගමයේ සුමිත් බාලසූරිය මහතා ප්‍රමුඛ අපේ ගම්පා දිස්සි පාපයි සංගමයේ නිලධාරීන් මහතුරු සියලු දෙනාම පාපයි තරංගයේ අධීක්ෂණය කරනවා මේ තරංගයේ මෙහෙයවීම් කටයුතු කරන්නේ ඉතින් පාපයි තරංගය ඉතාමත් වේගවත් තරංගයක් වේවි මේ ගමුව වරාය අධිකාරී කීඩකයෙක්ගේ පංචන පංචරක මේ ගමුව ප්‍රදේශයේ පවත්වන පාපයි තරංගයක් හැටියට ඉතින් ජනිතලා මාර්ගයක බී සයිඩ් එක අපි කියන්නේ වෙරළබඩ ප්‍රදේශයේ පවත්වන පාපයි තරංගයක් මෙන්න මේ විදිහට උඹට දැක ගන්න පුළුවන් රේෂින් පාපයි තරංග කීඩකයෝ 70කට වැඩි ප්‍රමාණයක් මේ තරංගයට සහභාගී වෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව යුද හමුදාව ශ්‍රී ලංකා පොලිසිය අධිරාණ ක්‍රීඩා සමාජය වරාය අධිකාරිය ඉස්ටපෙනරි ක්‍රීඩා සමාජය මේ ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් ක්‍රීඩා සමාජය මෙවැනි ක්‍රීඩා සමාජ සියල්ලක්ම අද දවසේ පාපයි තරංගය තුල ඔබට දැක ගන්න පුළුවන් රේෂින් පාපයි තරංගය තුල අද දිවයිනේ දක්ෂ පාපයි ක්‍රීඩකයන් සියලු දෙනාම අද උදෑසනත් තරංගයකට සහභාගී වුණා. අනතුරුව තමයි අපි මේ තරංගයට මේ විදිහට සහභාගී වෙන්නේ. කිලෝමීටර 70ක දුරක් මේ තරංගය පුරාවට පාපයි තරංගය ඔබට දැක ගන්න පුළුවන්. ගම්පා දිසි පාපයි සංගමය සුමිත් බාලසූරිය මහතා ප්‍රමුඛ සියලුම නිලධාරීන් ඒ වගේම අශෝක් කුමාර ඒ වගේම අනිල් සිල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරපු අපේ ප්‍රවීණ පාපයි කීඩකයා සුරංග කුමාර අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා කුණුකරු හැටියට ඒ වගේම අනිල් සිල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිමි කුණුකරු හැටියට වසර ගානක් පුරා ඔහුගේ රාජකාරිය ඉෂ්ට කරපු පාපයි ක්‍රීඩාව ගැන මහත් දැනුමක් තියෙන විනිසුරු මණ්ඩලයක් සමග මේ පාපයි තරංගයේ අද මේ ගමුව සන්රයිස් පාපයි සවාරිය වල දැක ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ ඒ සියලුම නිලධාරී මහතුරු සමග අද පාපයි තරංගයේ ප්‍රථම වතාවට මෙවැනි පාපයි තරංගයක් ඔබට දැක ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අද දිවයිනේ නම් දෙසින් පැමිණි පාපයි ක්‍රීඩකයන් රාශියක් ක්‍රීඩා සමාජ ලංකාවේ තියෙන සියලුම ක්‍රීඩා සමාජය අපේ එක රේල් කොෂන් එකක් හම් වෙනවා. කුමාරත් මෙන්න වයස අරුදු 40න් ඉහළ තරඟ වලට සහභාගී වෙන ක්‍රීඩකයෙක් හැටියට කුමාරත් තරඟේ ඉන්නවා. ඒ වගේම සම්පත් අපේ කඩවත සම්පත් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ක්‍රීඩකයා අනිතලා මාර්ගයක හොඳ වේගයක් තරඟයේ දීවි හොඳ වේගයක් තරඟයේ දීවි කිලෝමීටර් 70ක දුරක මේක ස්ප්‍රින්ට් රේස් එකක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. ස්ප්‍රින්ට් තරගයක් හැටියට හඳුනන්න පුළුවන් මේ පාපයි තරගය. ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව දෙහිවල ගල්කිස්ස නගර සභාව දෙහිවල ගල්කිස්සෙන් අපි දැක ගන්න හම්බුනේ දෙහිවල ගල්කිස්ස ක්‍රීඩකයන් රේෂින් තරගයේ කදිරාණ ක්‍රීඩා සමාජයේ සුරංගගේ පොඩි පුතා තරගයට සහභාගී වෙනවා. රේෂින් පාපතරේ කදිරාණ ක්‍රීඩා සමාජයේ නාවික හමුදාවේ මේගොඩ තරගයට සහභාගී වෙනවා. අපිට දැක ගන්න පුළුවන්. සංජීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා ප්‍රධාන මාර්ගයක මෙවැනි පාපයි තරගයක් තමත් ප්‍රධාන
ඉදිරි පෙළේ තරඟ වදින්න ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයෝ රාශියක් ඉන්නවා. සාරංග පෙරේරත් මේ තරඟයට සහභාගී වෙනවා. අද තරඟයේ දෙවනි ස්ථානය හිමි කරගත්ත මල්ලව ඉරිපිටිය පාපෙත් තරඟයේ දෙවනි ස්ථානය හිමි කරගත්තේ සුධීර නිලංග. අපර දැක ගන්න පුළුවන් සුධීර නිලංගත් මේ තරඟයේ තුල අපිට දැක ගන්න පුළුවන්. සමන් කුමාර ගොඩක් ලෝක පිටිපස්සෙන් යන බයික් එක පස්සෙන් යන. කොහොමද? जीवन जय सिंह आदर जीवन जय सिंह थैंक यू जीवन जय सिंह පාපැදි තරඟය තුල අපිට දැක ගන්න පුළුවන් පාපැදි තරඟේ ඉතාමත් වේගවත් තරඟයක් මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් රේසින් පාපැදි තරඟයක් අද දවසේ මේකම වෙර Hello, thank you. Thank you. I think Jiwan Jai Singh උගේ අදහස් අපිට යොමු කළා මෙන්න මේ විදිහට පාපැදි තරඟය අද දවල් මල්ලව ඉරිපිටියේ පාපැදි තරඟය ගැන අපි මේ ගමු ප්‍රධාන මාර්ගයේද කොහෙද මේ අපි සිටින්නේ පාපැදි තරඟේ වේගෙන් තරඟයේ ඉදිරියට වර්ණමාලිත් අපිත් එක්ක වර්ණමාලිත් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා අපි තරඟයේදී දිනේෂ් චානකත් කොන්න අපිත් එක්ක සජීවී පාපැදි තරඟ නැරඹීමට අවස්ථාව දිනේෂ් චානක ඉතාලියේ සිට සම්බන්ධ වෙනවා මෙන්න ක්‍රීඩකයන් මේකට ක්‍රීඩා සමාජය නෙමෙයි ඉන්ඩිපෙන්ඩන්ට් ක්‍රීඩා සමාජයත් අපිත් එක්ක සම්බන්ධ වෙනකොට පාපැදි තරඟයේ ඩේන් නුගේරා අපිට පේනවා ලුමිනස් පාට ජර්සිය පැනදිනවා ඩේන් නුගේරා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා ජනක හේමන්ත කුමාර අපි තාම දැක ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා අද පාපැදි තරඟේ කොට දිනේෂ් චානක අහනවාද ක්‍රීඩකයන් කීයක් සහභාගී වෙනවද කියලා ක්‍රීඩකයෝ 70කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩකයෝ 70කට පමණ ප්‍රමාණයක් තරගයට සහභාගී වුණා ජයලාල් දෙතෙනාම පාපැදියේ ඉඳගෙන මනා මෙහෙවරක් අන්තර්ජාලයේ හදා හරහා බෙදාරින්නට සෑහෙන මෙහෙවරක් කරන අපගේ සජීවී තරඟ පාපැදි තරඟයේදී මේ නූපරාමුවට කැමරා සාජය හසු කර ගන්නට සූදානම්ෙන් තරඟකරුවෝ ප්‍රචාර කරලා ඉදිරියට යන්නට ඉඩ ලබා දෙන්නට ඕන ප්‍රචාර කරලා ඉදිරියට යන්නට පොඩ්ඩක් තරඟයේ පොඩ්ඩක් තරඟකරුවෝ ඉඩ දෙන්නට ඕන මාර්ගයේ පටුයි ඔය පැත්තෙන් මැදිරියට දාන්න බෑ ඒතරම්ම මාර්ගයේ පටුයි වේගවත් තරගයක් හැටියට තරඟකරුවා ඉදිරියට එනවා ඉතාමත් වේගවත් තරගයක් වෙන්න තරඟකරුවෝනි අපි දකුණු පැත්තෙන් ඉඩ දෙන්න තරඟකරුවෝ අන්න හොඳයි දකුණු පැත්තෙන් ඉඩ දෙන්න තරඟකරුවෝ සියලුම දෙනාම කතා වෙලා අපිට ඔතන වටේ යන්නේ අපි යනවා ජීවන අයගේ බයික් එක පිටිපස්සෙන් යනවා කරුණා කරලා ඉඩ දෙන්න ප්‍රචාර කරලා දෙන්න හොඳයි තරඟකරුවන් ආරක්ෂා කරගෙන ආදරය කරගෙන යන අවස්ථාව උදා කරලා තමයි අපි හදන්නේ මෙන්න එනවා වේගෙන් එනවා තරඟකරුවන් එක පරෙමින් එක ඉදිරියටම එනවා වේගෙන් එනවා ඉදිරියට එනවා තරඟකරුවන් අපිට දකුණ වෙන්න අපිට දකුණ වෙන්න මෙන්න එනවා අපිට දකුණ ලොකුගේ ඉන්නවා අපිට ලොකුගේ දැක ගන්න පුළුවන් අපිට දකුණ වෙන්න තරඟකරුවනේ අපි එනවා ඉදිරියටම ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කිලෝමීටර් 70ක දුරක් තමයි තරඟයේ තුරාවටම කිලෝමීටර් 70ක දුරක් අපිට දැක ගන්න පුළුවන් අද තරඟේ රේසින් තරඟය දුවුව කදිරාණ ක්‍රීඩා සමාජය ගුණේ මාමාගේ ක්‍රීඩා සමාජයත් ක්‍රීඩකයන් මේ තරඟේ පුරාවටම අපිට දැක ගන්න පුළුවන් ගුණේ මාමාගේ ක්‍රීඩා සමාජයත් මේ තරඟේ පොකුර මැද්දේ පොකුරේ තරඟ වදිනවා
ලංකාවේ සුප්‍රසිද්ධ පාපද ක්‍රීඩකයන් පාපද ක්‍රීඩාවේ අංක 1 සිටින ක්‍රීඩකයන් මම හිතන්නේ චමෝ සිල්ලා සහ අවිෂ්ක මැඩන්ස් අපිට දැක ගන්න අවස්ථාවක් ලැබුණේ මේ තරගය තුළ. ඔව් දෙදෙනා මේ තරගය තුළ අපිට දැක ගන්න අවස්ථාවක් ලැබුණේ මේ වෙනකොට අද සවස් භාගයේ පැවැත්වෙන මේ තරගය. ඉතින් ඉතාමත් වේගෙන් ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙනවා. තාමත් පොකුරක් හැටියට තමයි මේ තරඟකරුවන් ඉදිරියට ඇදෙන්නේ. ප්‍රධාන නගරයක් හරහා මේ තරඟය අපිට දැක ගන්න පුළුවන්. වට කිලෝමීටර 70ක දුරකින් මේ තරඟය අපිට දැක ගන්න පුළුවන්. කිලෝමීටර 70ක්. ඉතාමත් වේගෙන් තරඟකරුවන් දැන් සාමාන්‍ය වේගයක් අපිට රේල් පාර දැන් දෙකකදී අපි මුණ ක්‍රීඩකයන්ට පසු කරන්න සිද්ධ වෙනවා දුම්රිය ආරස් මාර්ගය. ඉතින් අපි තරඟය ආරම්භ කරන්න 3:00ටම ආරම්භ කරන්න උත්සාහය දර 3ට තමයි ආරම්භ කරන්නේ. උත්සාහය දර 3:00ට අපි තරඟය ආරම්භ කළේ. මොකද ඒ තරමටම කියන කාලය සීමිතයි. ඒ කියන්නේ අපිට රේල් පාර පසු කරන්නේ සමහරක් විට පාවැදි තරගය තුළ කෝච්චිය අපිට මුණ ගැහෙන්න අවස්ථාව වැඩි. ඒක නිසා අපි කාලය වෙලාවට ආරම්භ කරන්න උත්සාහය කළා. ඉතින් අපි 3:00ට තරගය ආරම්භ කළා. සන්දු ජීමන්ත මේ තරගයේ පුකුරේ අපිට දැක ගන්න පුළුවන්. තාමත් ප්‍රධාන පුකුරක් හැටියට තමයි අභිෂේකුත් තරගයේ මෙන්න මේ විදිහට තරග වදිනවා. කුමාර ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ. අභිෂේක් ඉන්නවා කදිරාන ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයා. ක්‍රීඩකයන් පොකුරක් සාදාගෙන ඉදිරියට ගියාද කියලා අපිට හොයාගන්න අමාරුයි. තවත් ක්‍රීඩකයෝ එක පොකුරට තවමත් ක්‍රීඩකයෝ එක පොකුරට තමයි තවමත් ඉදිරියට දෙන්නේ. අපි මේ ගමුව වෙරළ තීරය අභියස තමයි මේ තරගය ආරම්භ කළේ. ඉතින් තියුණු තරගයක් අපිට දැක ගන්න පුළුවන් අද දවසේ. තාමත් ක්‍රීඩකයන් පොකුරේ මිදී යන්න කිසිම අවස්ථාවක් ලැබිලා නැහැ. තාමත් සියලුම ක්‍රීඩකයන් එක පොකුරට තමයි තරඟේ වදින්නේ. අපිට තාමත් මොකද පටු මාර්ගයක සවස් භාගයේ පැවැත්වෙන මෙම පාපැදි තරඟය පටු මාර්ගයක තමයි තරඟය පැවැත්වෙන්නේ. ඉතින් ඉතාමත් අති විශිෂ්ට තරඟයක්. මම කියන්නේ ලංකාවේ ප්‍රථම වතාවට සංචාරක මණ්ඩලය ඒකබද්ධව පැවැත්වෙන පාපැදි තරඟය මෙන්න මේ විදිහට ඔබට දැක ගන්න පුළුවන්. සංචාරක පුරවරය අපිට මේ සංචාරකයන් ලබන වසරේ මේ පාපැදි තරඟය මම හිතන්නේ පිටරට අපේ සංචාරකයන්ට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙවි. මේ තරඟය සංවිධානය ඒ කියන්නේ තරඟයට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙවි මේ තරඟය තුළ. ඉතින් කදිරාන ස්පීඩ් ක්‍රීඩා සමාජයේ ජය කියලා දිනේෂ් චානක කමෙන්ට් එකක් දානවා. ඉතින් කඩවත සම්පත් වෙන කදිරාන ක්‍රීඩා සමාජය ක්‍රීඩකයන් එක පෙළට අපිට දෙක ගන්න පුළුවන්. තනි පෙළට ක්‍රීඩකයන් තාමත් අපිට පොකුරේ මිදී ඉදිරියට යන්න අවස්ථාවක් නැහැ ක්‍රීඩකයන්ට. තාමත් සියලුම ක්‍රීඩකයන් පොකුරේ තමයි තරඟ වදින්නේ. ලොකුගේ සඳරුවන් මාතර සඳරුවන් ප්‍රසංග ඩේ නුගේරා ජනක හේමන්ත අපිට දැක ගන්න මුනේ. සාරංග පෙරේරා තව මේ තරඟේ පුරාවට තරඟේ වදිනවා. සාරංග පෙරේරා ඩේ නුගේරා
Iya. Kom ya. Tamat වේගෙන් ඉදිරියට යනවා අපිට දැක ගන්න පුළුවන් කිලෝමීටර 70ක දුරක් තමයි තරඟය. කිලෝමීටර 70ක දුරක් තමයි තරඟය කොට දැක ගන්න පුළුවන් අද දවසේ මේ තරඟය ඉතාමත් වේගවත් තරගයක් ඇතුළත සංජීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන කසුන් ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාව ඒ වගේම නාවික හමුදාව අනුර හෙට්ටිආරච්චි තරඟය තුල අපිට දැක ගන්න පුළුවන් අනුර හෙට්ටිආරච්චි තරඟය තුල ඉතින් අනුර හෙට්ටිආරච්චි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන ක්‍රීඩකයා සංජු දීමන්ත කවි ඉන්නවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා මීගොඩ නාවික හමුදාව නියෝජනය මෙන්න මේ ලොකුගේ ක්‍රීඩකයාත් තරඟ වදිනවා මේ තරඟය තුල වේගෙන් හදිරාන්න ක්‍රීඩා සමාජය අපි මුදු තීරයේ අභියසින් තමයි තරඟය ඉදිරියට දෙන්නේ වට බුද්ධික වර්ණකූල සූර්ය නැද්ද කියලා අහලා තියෙනවා පෙරලා ඉතින් බුද්ධික දැක්කේ නැහැ මම හිතන්නේ බුද්ධික තරඟය තුල අපි දැක ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ වේගෙන් ඉදිරියට යනවා. පැය කිලෝමීටර 45කට එහා පැත්ත වේගයක් අඳවා ගන්නවා තරඟකරුවන්. ඉතින් ඉතාමත් වේගෙන් බල දැක ගන්න පුළුවන් පබදී තරඟේ ඉතාමත් වේගවත් තරඟයක්. වටයක් නිමාවයි මේ වෙනකොට තරඟේ මේ අපි දෙවනි වටය ක්‍රියාත්මක වෙමින් පවතින දෙවනි වටය ක්‍රීඩකයන් උපරිම උත්සාහය දරන යම්කිසි ප්‍රමාණයක පොකුරක් සාදාගෙන ඉදිරියට යන්න ඒ පොකුරේ තුල තමයි තරඟය ඉතාමත් ක්‍රියාත්මක වෙන්නේ තරඟය වේගවත් වෙන්නේ. ඉතින් ඒ පොකුර යම්කිසි පොකුරක් සාදාගත්තොත් හොඳ වේගයක් තරඟේ පැය කිලෝමීටර 45-50 වේගයක් අපිට දැක ගන්න පුළුවන් ඒ පොකුර ඇතුළේ. මොකද යම්කිසි කාල පරාසයක් රඳවා ගන්න උත්සාහයක් දරන්නේ. ඉතින් දැන් එන්න මේ විදියට දැක ගන්න පුළුවන් පාපදී තරඟයේ ඉතින් ඉතාමත් වේගෙන් පාපදී තරඟේ මේ විදියටයි අපිට දැක ගන්න පුළුවන් තරඟය තුල පාපදී තරඟය තුල ඉතාමත් වේගයෙන් තරඟකරුවන් තමන්ගේ වේගය වැඩි කරගමින් ඉදිරියට යනවා. අපිට රේල් කොසින් එකක් ආසන්නව අපිට ඉදිරියට පසු කර ගන්නවා රේල් කොසින් එක. ඉතින් අපි මේ දෙවනි වටයයි මේ ක්‍රියාත්මක වන්නේ. ගම්පා දිස්ත්‍රික් පාපදී සංගමය සුමිත් බාලසූරිය මහතා ප්‍රමුඛ විනිසුරු මණ්ඩලය තමයි මේ පාපදී තරඟය මෙහෙම කටයුතු කරන්නේ. ඉතාමත් වේගෙන් ඉදිරියට යන තරඟය වර්ණමල්ලේ අපිත් එක්ක සම්බන්ධ වෙනකොට නුවන්
අවිස්ක ඉන්නවාද කියලා අහගෙන අවිස්ක මඩෝසා නැහැ, තමොත් නැහැ අද තරගය තුල. අපිට දැක ගන්න හම්බුනේ. ඒ වගේම බුද්ධික වර්ණකොළ සූර්ය අපිට දැක ගන්න හම්බුන්නේ නැහැ. තුෂාන් රාජපක්ෂ අද තරගය තුල දැක ගන්න අවස්ථාවක් නැහැ. අනික ක්‍රීඩකයන් අපිට දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම ක්‍රීඩකයෝ මම හිතන්නේ 15කට 20කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15ක් විතර තරගකරුවන් අද ක්‍රීඩකයන් සිටිනවා අපිට දැක ගන්න පුළුවන්. යුද හමුදාවේ ක්‍රීඩකයෝ 10 දෙනෙක් වමන තරඟ වදිනවා. ඒ වගේම වරාය අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ක්‍රීඩකයන්, ඒ වගේම අධිරාණ ක්‍රීඩා සමාජය, නාවික හමුදාව, ජනක හේමන්ත අපිට දැක ගන්න හම්බුනේ නැහැ. ඉතින් මෙවැනි ක්‍රීඩකයන් තමයි තරඟයේ අපිට දැක ගන්න පුළුවන්. දෙවල ගල්කිස්ස නගර සභාව එක ක්‍රීඩකයෙක් අපිට වෙලේවත්ත ගිහන්ව දැක ගන්න අවස්ථාවක් ලැබුණා. වෙලේවත්ත ගිහන් විරාන් රමේෂ් ක්‍රීඩකයන්ට සහයෝගය ලබා දෙන්න මෙන්න දින විරාන් රමේෂ් ඔකරින් මිදී ඉදිරියට යන්න උත්සාහය දරුවට තවමත් ක්‍රීඩකයන්ට යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. තවත් ප්‍රධාන පොකුරක් හැටියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකයෝ රාශියක් පළවෙනි පොකුරේ ශ්‍රී ලංකා පොලිසිය දෙන්නු පෙර මේ ලොකුත් සිනහ තරඟය තුල මේ විදිහට දැන් තරඟය මන්දගාමී වේගයක් යමු තියාගන්න යා නැත්නම් අවමත් ජීලම ක්‍රීඩකයන් එක පොකුරට තමයි තරඟ වදින්නේ. ජීලම ක්‍රීඩකයන් තමත් වේගෙන් තරඟකරුවන් ඉදිරියට යනවා අපිට දැක ගන්න පුළුවන්. අපි මේ දෙවෙනි වටයයි ක්‍රියාත්මක වන්නේ. අනිල් සිල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අපේ දක්ෂ පාපජ ක්‍රීඩකයා. අනිල් ජයවා. අනිල් සිල්ලා වට 6කින් සමන්විතයි තරගය. වට 6කින් සමන්විත තරගය. තවත් වට 4ක් මේ අපි දෙවෙනි වටයයි මේ ක්‍රියාත්මක වෙමින් සිටින්නේ. දෙවෙනි වටය කිලෝමීටර් 70ක දුරක් තමයි. කිලෝමීටර් 70ක දුරක් අපිට මේ තරඟය නිමා කිරීමට වේගෙන් ඔබට දැක ගන්න පුළුවන් තරඟය. දැන් ක්‍රීඩකයන් වේගවත් වෙනවා මේ වෙනකොට. කිලෝමීටර් 70ක් වට 6කින් සමන්විත තරඟය. සාරාතගේ මුදලක් මේ තරගයේ පුරාවටම සංචාරක සංගමය තමයි මේ තරගය වෙලෙවත්තේ ගිහන් ඉන්නවා. දේවල ගල්කිස්ස මේකම ක්‍රීඩකයා දේවල ගල්කිස්ස නගර සභාව. ඒ වගේම දේවල ගල්කිස්ස නගර සභාව වෙලෙවත්තේ ගිහන් අපිට දැක ගන්න පුළුවන් මේ විදිහට.
වෙලා ප්‍රමාණය පොකුරක් ඉදිරියට ඇදේවිද අදපදයත් එක්ක තමයි තරඟේ පැවැත්වෙන්නේ මේ වෙලාවේ තරම හවස් භාගයේ වාහන තදපදයකුත් තියෙනවා. ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. අපි ඉස්සරහ හිටියේ දැන් වෙනකොට අපි නැවතත් පස්සට ආවා. මොකද වාහන තදපදයත් එක්ක. ඉතින් අපි ඉස්සරහට දැම්මොත් ක්‍රීඩකයන් යතුරු පැදියට ප්‍රේස් වෙන වෙලාව දැනගත් ඔන්න ලයිව් නම් CP තමයි කියලා දාලා තියෙනවා. අද උදේවරුේ මම දැක්කේ නෑ. ඇත්තටම ජනක ඉන්නවා උදේවරුේ තරඟය තුල. මොකද රාජකාරී වෙන්නත් පුළුවන්. ඉතින් සෝමසිරි අයියත් ඉතාලියේ සිට තරඟය නරඹනවා. ඉතින් ඒ කියන්නේ ශකිනි අයියා ඉන්නවා ඉතාලියේ සිට පාවෙත් තරඟය නරඹනවා. අපිත් එක්ක සජීවීව. ඉතින් මේ වගේ බණ්ඩාරත් අපිත් එක්ක CP බණ්ඩාර කියලා අහලා තියෙනවනේ. ඉතින් අපි තරඟය වමට හරවන්නේ මේ ස්ථානයෙන් අපි වමට හරවනවා. කොච්චි කඩේ මන් සන්දියෙන් අපි බී සයිඩ් එක හරහා පත්තර තමයි තරඟය හරවන්නේ. අපේ කෝච්චිය ඔන්න හරස් වුණා තරඟයේදී. අපේ කෝච්චිය හරස් වුණා තරඟයේදී. අපි බලමු කීඩක ඉස්සරහට පොකුරක් ගිහිල්ලා නැත්නම් ඒකම කීඩකයන් නැවතත් එක පොකුරට ගායනුත් අපිට එක්ක සම්බන්ධ වෙනකොට තරඟයේ සජීවී ලෙස මෙන්න ලයිව් ඔස්සේ පාපේ තරඟය නරඹනවා. අපි ඩුබායි ඉඳලා මංජුත් ඉන්නවා මරු වැඩේ සිත කියනවා. ඉතින් හරිදු පදිනවද මෙන්න අයියගේ තිබු පුතා පදිනවා. ඔව් අන්තිම කොට මම කියන්නම්. ඔව් ඉස්සරහා ඉන්නවා. ඉතින් සුධීර නිලංග ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කීඩකයා උපුල් සම්පත් කඩවත සම්පත් ඉතින් ජනක සනීපන කියලා තමයි කියන්නේ. ඉතින් තරඟය සජීවී ලෙස අපිත් එක්ක සම්බන්ධ වෙනවා. උදෑසන ඉතින් නැතුණත් සවස් භාගයේ රේසින් තරඟයත් එක්ක අපිට දැක ගන්න පුළුවන් වුණා. මෙන්න අභිෂේක් මේ වෙනකොට පාපදී ක්‍රීඩාව තුළ ඉදිරියට පැමිණෙමින් සිටින කීඩකෙක් හැටියට ඒ වගේම කසුන් ඉන්නවා. දෙල්ගොඩ ප්‍රදේශයේ රෝහිතගේ පුතා ඉන්නවා මේ වෙනකොට. ඊට පස්සේ ලිමිට් ජය කියලා දාලා තියෙනවා. ඉතින් අපි පොකුර මැද්දේ තමයි අපි තාමත් ප්‍රධාන පොකුරේ තාමත් ක්‍රීඩකයන්ට පොකුරේ මිදී ඉදිරියට යන අවස්ථාවක් ලැබිලා නැහැ මේ වෙන විට. වට 6 කිලෝමීටර් 70ක දුරක් තමයි තරඟය තුළ. ඉතින් වට 6 කිලෝමීටර් 70ක්. අපි මේ දෙවනි වටේ තමයි නිමා කිරීමට ඉදිරියට තියෙන්නේ. දෙවනි වටේ නිමා කිරීමට මේ ප්‍රදේශය තුළ සෑහෙන පේස්ක ජනතාවක් අපිට පාපේදී තරඟය සාර්ථක කරගන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් අපි නිදහස කියන්නේ පාපේදී පාපදියක් අලුත් පාපදියක තරඟ වදින්නේ මේ කොට ක්‍රීඩකයා. ආවත් අපි නැවතත් ඉදිරියට යන උත්සාහය දරමු. දැන් මේ පාපේ තරඟය තුල තනිතලා මාර්ගයක
දැනිතලා මාර්ගයක රේසින් තරගයේ සවුවක් කියන්නේ තරගයේ අද දවසේ ජයග්‍රාහකයා ඇත්තම දක්ෂ ස්ප්‍රින්ට් ක්‍රීඩකයෙක් අද දවසේ තරගයේ ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙවි. මේ පොකුරම තරගයේ නිමාවට ගියොත් හොඳ තරග නිමාවක් අපිට දැක ගන්න පුළුවන් වේවි පාපේ තරගයේ තුල හොඳ ස්ප්‍රින්ට් සූරෙක් අපිට දැක ගන්න පුළුවන් වේගින් නවක ක්‍රීඩකයෙක්ද නැත්නම් අධ්‍යක්ෂින් බෞල පාපේ ක්‍රීඩකයෙක්ද අපිට බලා ගන්න පුළුවන් වේවි. තරගය අපිට මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන් පාපේ තරගය තව පළවෙනි පොකුරට පොකුරක් තාමත් පොකුරේ මිදී යන අවස්ථාවක් ලැබිලා නැහැ තවමත්. කලුම්ගේ පොඩි පුතා ඔන්න ඉන්නවා කවි තරගයේ පොකුරේ මැදට වෙලා ඔහු තරග වදිනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරනවා ක්‍රීඩකයා තවත් ක්‍රීඩකයන් මෙන්න මේ විදියට පළවෙනි පොකුරේ මේ විදියට තාමත් පොකුරක් මිදිලා නැහැ. තාමත් කණ්ඩායම ඉදිරියේ තමයි අපි මේ සිටින්නේ. පළවෙනි ක්‍රීඩකයෝ කීප දෙනා අසල තමයි අපි මේ ඉදිරියට දෙන්නේ සජීවීකරණයේදී. තාමත් ක්‍රීඩකයන් පොකුරේ මිදී යන අවස්ථාවක් ලැබිලා නැහැ. ක්‍රීඩකයන්ට දැන් තරගයේ වේගවත් වෙනවා. නැවතත් තරගයේ වේගවත් වෙනවා. පැය කිලෝමීටර 50ක විතර වේගයක් රඳවා ගන්න ක්‍රීඩකයන්. දැන් මීටර 10ක 20ක ඛණ්ඩනයක් අපිට දැක ගන්න පුළුවන් තරගය තුල. අනුර හෙට්ටිආරච්චි ප්‍රමුඛ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ක්‍රීඩකයෝ 4 දෙනෙක් වන්න අපිට දැක ගන්න පුළුවන් තරගය තුල. මේ අපි තරගය ආරම්භ කරපු ස්ථානය පසු කරමින් ඉදිරියට දෙන්නේ අපි දෙවෙනි වටය මේ විදියට නිමා වෙද්දී තරගකරුවන් රාශියක් ක්‍රීඩකයෝ 5 දෙනෙක් පළවෙනි පොකුරට මේ විදියට ප්‍රසංග ප්‍රමුඛ අලුමල්ලි අනුර හෙට්ටිආරච්චි තමත් යන ක්‍රීඩකයන් මෙන්න මේ විදියට අපිට දැක ගන්න පුළුවන් තරගය තුල. දෙවලපොළ සුරංග තරගයට සහභාගී වෙන්නේ මොකද අපි මේ තුන්වෙනි වටයයි මේ ආරම්භ වුණේ. වට 6කින් සමන්විත තරගය අපි මේ තුන්වෙනි වටයයි මේ විදියට නුගේරා ඉදිරිය ලබා ගන්නවා මේ විදියට. ඒ පසුපසම අනුර හෙට්ටිආරච්චි පසුපස ප්‍රසංග තරගය අලුමල්ලි ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව උන්ගේ ව්‍යාජ නම් වලින් අඳුරන්නම්කෝ අපි සාමාන්‍යයෙන් නම කිව්වොත් අපේ පේජ් එකෙන් වැඩි අඳුරන්නේ අලුත් නවක ක්‍රීඩකයන් කියලා. ඉතින් ඔන්න ඔවුත් පළවෙනි පොකුරේ තරඟ වදිනවා. ඒ නුගේරා ඉතාමත් වේගයෙන් 60 කිලෝමීටර 45ක විතර වේගයක් රඳවා ගන්නවා ඩේ. සපාට අවරේජ් එක තුනකින් යම් කිසි දුරක් ලබා ගන්න තියෙනවා. මීටර 200ක 300ක විතර දුරක් රඳවා ගන්න තියෙනවා. මෙන්න අපේ ප්‍රධාන මේකම පුත්තලම් ප්‍රධාන මාර්ගයටයි අපි මේ තේදුනේ. තරගයේ වතුර පාරක් ඇදුනා. වාගේ ඉතින් මේ විදිහට ක්‍රීඩකයෝ 4 දෙනෙකුන් සමන්විත කණ්ඩායමක් පළවෙනි පොකුරේ අපිට දැක ගන්න පුළුවන් මේ විදියට. ක්‍රීඩකයෝ 4 දෙනෙකුන් සමන්විත ක්‍රීඩකයන් සාරංග
වදිනවා තරඟයේ අද දවසේ පාපෙත් තරඟයේ ඉදිරියට ප්‍රධාන පොකුරේ තමයි තරඟය. දැන් මේ පාපෙත් තරඟයේ ඉතාමත් වේගවත් වට 6කින් සමන්විත තරඟය. ක්‍රීඩකයෝ 4 දෙනෙකු පළවෙනි පොකුරේ මේ විදිහට තරඟ වදිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් තවත් දෙදෙනෙක් කැලුම්ගේ ලොකු පුතා පැමිණියා පළවෙනි පොකුරට. ඒ වගේම නාවික හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් දැන් තරඟය මේ ක්‍රීඩකයෝ 5 දෙනයි 6 දෙනයි ගුවන් හමුදාව 4 දෙනෙක් ඔවුන්ගේ වේගය ඉතාමත් වේගයෙන් පැය කිලෝමීටර් 50ක් විතර වේගයක් ඩේ නුගේරා තරඟයේ ඉදිරියට ඇදෙනවා. ඩේ නුගේරා ඉන්නවා ජීවන් ජයසිංහ සහයෝගය ලබා දෙනවා ක්‍රීඩකයන්ට. ඔවුන්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට සහයෝගය ලබා දෙනවා මේ විදිහට. දැන් අති දැවන්ත පාපැදි තරඟයක තුන්වෙනි වටේ අපි මේ ආරම්භ කරන්නේ. තුන්වෙනි වටේ තමයි මේ ඉදිරියට ඇදෙන්නේ තුන්වෙනි වටේ. තුන්වෙනි වටේ අපි ක්‍රියාත්මක වෙමින් සිටින්නේ. ඒ නුගේරා ඔව් සාමත් අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෙක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම අනුර හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා නාවික හමුදාව එක ක්‍රීඩකයෙක් අපිට දැක ගන්න පුළුවන් තරගය තුල. නාවික හමුදාව ඉතාමත් කල්පනාකාරීව තරඟයේ පොකුරේ තරඟ වදිනවා. නාවික හමුදාව පළවෙනි පොකුර සාමාන්‍ය වේගයක් ඔවුන් සාමාන්‍ය පරතරයක් රඳවා ගන්න පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර යම්කිසි පරතරයක් කාල පරාසයක් රඳවා ගන්නවා. ඉතාමත් වේගයෙන් තරඟයේ ඉදිරියට ඇදෙන්නේ තරඟකරුවන් 6 දෙනෙක් පළවෙනි පොකුරේ තරඟ වදින්නේ. තරඟකරුවන් 6 දෙනෙක් පළවෙනි පොකුරේ මේ විදිහට තරඟ වදිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන 1 2 3යි 4ක් පළවෙනි පොකුරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කිලිටෝ 4 දෙනෙක් පළවෙනි පොකුරේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව පළවෙනි පොකුරේ ක්‍රීඩකයෝ දෙදෙනා. ක්‍රීඩකයෝ 6 දෙනායි පළවෙනි පොකුරේ. ඉතාමත් වේගයෙන් තරඟය ඇදෙන්නේ රේසින් පාපෙත් තරඟය මේගොම වෙර තීරයේ පවත්වන මේ තරඟ අර මිනිස්සේ පයින් පාර අර ඕයි අනුර හෙට්ටිආරච්චි දැන් තරඟය මං හිතන විදිහට මේ තරඟයේ පාපැදි ක්‍රීඩකයන් මේ 6 දෙනාට ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙවි. ඉතාමත් වේගයෙන් තරඟකරුවන් පැය කිලෝමීටර් 45 50 ඉක්මා යන වේගයක් සඳහා ගත්තොත් මේ තරඟය උන්ට ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙවි. තව වට 3ක් මේ තරඟකරුවන්ට ජයග්‍රහණය කිරීම සඳහා තවත් වට 3ක් මේ තරඟය නිමා කිරීමට කිලෝමීටර 70ක් වට 6කින් සමන්විත තරඟය
මේ අපි පළවෙනි පොකුරේ රැඳී සිටින්නේ. රේෂන් තරංගයේ සවස් භාගයේ ප්‍රධාන මාර්ගයේ කාසිතව සංචාරක ව්‍යාපාරය සිටින සියලුම සංචාරක ව්‍යාපාරයේ සියලුම සමාජික මාතෘ ඒකාබද්ධව පවත්වන මෙම පාපැදි තරඟයේ අපි මේ තුන්වෙනි වටයයි අපි දැන් කොච්චිකඩේ මන්සන්දිය පසු කරමින් කොච්චිකඩේ මන්සන්දිය පසු කරමින් බීච් සයිඩ් එක පැත්තට ඒ කියන්නේ මේ ගොමුව වෙරළ තීරයේ පැත්තට තමයි අපි මේ දින්නේ ඉදිරියට දෙන්නේ. අනුර හෙට්ටිආරච්චි ප්‍රමුඛ පළවෙනි පොකුර ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ 4 දෙනා ඔවුන්ගේ තරඟය ජයග්‍රහණය කරා යාමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතාමත් නුසුළුසු තරඟ වදිනවා ඔබට දැක ගන්න පුළුවන්. පළවෙනි පොකුරේ ක්‍රීඩකයන් 6 දෙනෙක් රේෂන් පාපැදි තරඟයේ මෙන්න මේ විදියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වෙන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පුහුණුකරු ජීවන් ජයසිංහ පාපැදි ක්‍රීඩකයන්ට අදහස් යොමු කරමින් ඔහු උත්සාහ දරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ තරඟය ජයග්‍රහණය කරා රැගෙන යාම ඉතිරි වට තුනත් මේ ක්‍රීඩකයන් ඉතිරි වට ඔයාගේ එකද? කලුම්ගේ පුතාගේ බයිසිකලේ මොකක් හරි යම් කිසි ආපදායකට ලක් වෙලා ජීවන් ජයසිංහගේ පාපැදියෙන් තමයි ලොකු පුතා තරඟේ වදින්නේ. ඌ අද පළවෙනි පොකුරේ. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි පොකුරේ තරඟ වදිනවා අපිට දැක ගන්න පුළුවන්. ජීවන් ජයසිංහගේ පාපැදිය රේෂන් පාපැදිය මේ නුගේරා ඔව් තමයි අධ්‍යක්ෂින් බහුලම ක්‍රීඩකයා මේ පොකුරේ සිටින ජාතික සහ ජාත්‍යන්තර තරඟ රාශියකට සහභාගී වෙච්ච ක්‍රීඩකයා අංක 11 ජීවන් ජයසිංහ. ඔහු තමයි මේ තරඟයේ පළවෙනි පොකුරේ ඉතාමත් අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෙක් හැටියට අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඔහු නාවික ගුවන් හමුදා ක්‍රීඩකයන් එක්රොක් කරගෙන මේ ක්‍රීඩකයෝ කතා බහ කරමින් මේ ක්‍රීඩකයන් පොකුරේ ගුවන් හමුදාව ජයග්‍රහණය කරා රැගෙන යන්න ඔහු උත්සාහය දරනවා මේ ජේ නුගේරා. කළුවල්ලිය උදෑසන ස්ටෑන්ඩඩ් තරඟයට සහභාගී වුණා. ඔව් වර්ෂාවත් අද හැලෙමින් මොන මේ වෙනකොට වර්ෂාවත් අද හැලෙනවා පාපැදි තරඟයට. ඉතින් මොන ක්‍රීඩකයෝ 6 දෙනෙක් මෙන්න මේ විදිහට ක්‍රීඩකයෝ 6 දෙනෙක් පළවෙනි පොකුරේ තරඟ වදිද්දී ඔබට දැක ගන්න පුළුවන් අද ඉතාමත් වේගයෙන් මේම 6 දෙනා ඔහුගේ කාර්යභාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණය කරන්න ඔහුගේ කාර්යභාරය ඉෂ්ට කරන ආකාරයක් ඔබට දැක ගන්න පුළුවන්. ඉතාමත් වේගයෙන් එම තරඟය තුල ඔබට නාවික හමුදාව වර්ෂාව අද හැලෙනවා මෙන්න ඉදිරියේ පාරලිස්සයි බලාගෙන වර්ෂාව හොඳටම මේ වෙනකොට තරඟය තුල වර්ෂාව හැද හැලමින් සිටින්නේ පාපැදි තරඟයේ වර්ෂාව හැද හැලෙනවා මේ වෙනකොට. ඉතාමත් අති විශිෂ්ට ලෙස පාපැදි තරඟය ඉතාමත් ක්‍රීඩකයෝ 6 දෙනෙක් පළවෙනි පොකුරේ තරඟ වදින්නේ අපිට දැක ගන්න පුළුවන්. ක්‍රීඩකයෝ 6 දෙනෙක් පළවෙනි පොකුරේ තරඟ වදින්නේ. ඉතින් මේ 6 දෙනාට ඉතාමත් වේගය අඩාල වේවි මේ වර්ෂාවත් සමග. ඉතින්
වර්ෂාව වැඩි වෙලාවක් අල්ලලා හිටින්න ගන්න. ඉතින් රැඳී සිටින්න අපිත් එක්ක වර්ෂාව මේ පළවෙනි පොකුරේ අපි මේ රැඳී සිටින්නේ පළවෙනි පොකුරේ. දැනට වැස්ස අද හැලෙනවා. මල්ලි වැස්ස වැඩි වෙනවනේ. ජැකට් දාලා වැඩක් නැහනේ. ෆෝන් එක තෙමෙනවනේ. කළු මල්ලි අපිත් එක්ක මෙන්න ළඟම අපට පේනවත් දන්නේ නැහැ වර්ෂාවත් එක්ක. බලාගෙන යන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමයි පාත් තරඟයේ ඉදිරියේම ගමන් කරන්නේ. ගුවන් හමුදා ක්‍රීඩකයන් මල්ලි වරාගෙන බෑන් එකක් දැම්මනේ හරහාට කාර් එකක්. ඉතාමත් හොඳ වේගයක් සඳවා ගන්නවා මේම ක්‍රීඩකයන්. අපි පොඩ්ඩක් තිමුද? මේ ෂෙඩ් එකක් එකට දාගන්න ඕන. තියනවද ඔය හරි? මම බලලා දාන්නේ. ඔව් ෆෝන් එක දෙමනවා ඒකයි. බලලා අයිනක් කියන බලන්න නවත්තන්න ඕන දැන්. ඔතන බෑ. දෙමනවා. පොඩ්ඩක් ඉස්සරහට ගන්න. ඔය රයිඩර්ස්ලත් එක්ක මේ. දොර යන්තම් හරි පේනවා. වර්ෂාව පාපජ ක්‍රීඩකයන්ට තරඟයේ වේගය වැඩි කරගන්න අපහසුතාවයක් දැනෙන්නේ. මොකද මාර්ගය ලිස්සන තුරු ඒ වගේම රථ වාහන වැඩි නිසා ක්‍රීඩකයන්ට වේගය රඳවා ගන්න එක වේගයක් රඳවා ගන්න අපහසුයක් වේවි. දැන් වර්ෂාව කෙමෙන් පාව ගොස් අඩු වෙන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන් වර්ෂාව. මට තනි ක්‍රීඩකයෙක් හරි මම පෙන්නනවා මෙන්න මේ විදිහට තනි ක්‍රීඩකයෙක් හරි මේ වර්ෂාවට අපි සැඟව සිටින්නේ. සංධිය වල පේනවා මේ විදිහට. දැන් වර්ෂාව ටික අඩු වෙනවා. මේ විදිහට අහස අපිට හොඳ අහසක් අපිට දැක ගන්න ඉතින් මෙන්න පළවෙනි පොකුරේ අපි තවම සැදී සිටින්නේ. අපි සජීවීකරණයේදී මේව නල්ලායෝ මෙන්න මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්. කොහොම හරි උපරිම උත්සාහයක් දරනවා පාපජ ක්‍රීඩකයන්ට අපේ පාත්වදී ලෝලින්ට තරඟය තුල රැඳී තරඟය සජීවී ලෙස නරඹන්න අපි උපරිම උත්සාහයක් දරනවා. මේ වර්ෂාව මැද්දේ හොවත් අපි තරඟය සබා දෙන්න. ඉතින් නැවතත් වර්ෂාවකට කොටු වේවිද? රස්සනේ අපි තවමත් පළවෙනි පොකුරේ තමයි තරඟය ඉදිරියට ඇදෙන්නේ. තාමත් පළවෙනි පොකුරේ තමයි තරඟය ඉදිරියට ඇදෙන්නේ.
වර්ෂාව හැදහැලෙනවා. අපි ඔයාරි සෙඩ් එකක් තිබ්බ මල්ලි. ඒ කියන්නේ ඕන් ඉවරයි. වර්ෂාව හොඳටම වහිනවා දැන් නම්. ඉස්සරහට ගියා ඉස්සරහට. තරඟය අපිට හරියට ලබා දෙන්න අපහසුයි. මොකද වර්ෂාව සැරටම වහිනවා. ඉතින් ගෝල් එකත් නාරනොත් තින අනාතයි. සජීවීකරණය කළා ඉවරයි. ඉතින් ඒ නිසා පළවෙනි ක්‍රීඩකයා පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර කාල පරාසයක් කොපමණද කියලා. බලමු කොච්චර කාල පරාසයක් පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර කාල පරාසයන් කොපමණ දුරක්ද කියලා අපි බලමු. තවත් ක්‍රීඩකයෝ දෙදෙනෙක් දැන් කාල පරාසයන් වැඩි පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතරම ලොකු දුරක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. පළවෙනි පොකුර අතර තප්පර ප්‍රධාන පොකුර අපිට දැක ගන්න පුළුවන්. ප්‍රධාන පොකුරත් මේ යනවා මේ විදිහට. වර්ෂාව හැදහැලෙනවා. අපිට මේ තරඟය වටාවට යන්න හැක අවස්ථාවක් ලැබෙවිද? ඒ තරමට වර්ෂාව හැදහැලෙනවා පාපේ තරඟය තුල. ඉතින් යනවද? රෙදි කැලක් නෑ නේ මේක ඇතුලේ. වහිනවා ඇස්ස සැරයි. අරු අරන් ගියා? ගියා? අරු ගියාද අර? නෑ. දෙකයි තියෙන්නේ. දැන් මේ ගියේ 4. ඔව් 4 යන්නේ. 4 යන්නේ. 4 යන්නේ. නෑනේ 3නේ. 6යි. මේ 3 ඉවර කරන්න යන්නේ. ඇත්තයි. 3 ඉවර කරා කියන්නේ 4යි 5 නේ එහෙමද? මට මගට මේ 4 යන්නේ. 4 ඉවර කරන්න යන්නේ. 4 ඉවර කරන්න යන්නේ. ඔව් ඉතින් ඔම රැඳී සිටින්න වෙන්නේ වර්ෂාව හැදෑලෙනවා. ඉතින් පස්සේ යන්නත් බෑ. වැස්සොත් අනාතයි සම්පූර්ණ වටේ කොච්චර දුර කොච්චර ගියා දෙන්නේ වටේ තමයි. වටේ කියනවා විනාඩි 7ක්. ඈ? මෙතන වැඩි නේ? වැඩම වැඩි. 10ක් විතර යනවා. ඉතින්
තියුණු තරඟයක් තියුණු අවසානයක් අද තරඟේ බලන්න පුළුවන්. මොකද තාමත් තරඟයේ විවෘතයි සියලුම ක්‍රීඩකයන්ට. ඉතින් වර්ෂාව තමයි අපි මේ පොඩක් අයින් වෙලා ඉන්නේ. වර්ෂාවට අපි ඊළඟ වටයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. පාපෙත් තරඟේ සම්බන්ධ වෙන්නේ. මොකද අපිට දැන් ගිහිලා තරඟය නැවතත් අපිට පළවෙනි පොකුරට හෝ ප්‍රධාන පොකුරට යන අවකාශ අඩුයි. මොකද මේ මාර්ගයත් එක්ක වාහනත් සමග වයින්නවා හා ඔව් කොහොමද දන්නේ නැහනේ. ඔව් වහිනවා සැරට වැස්ස. ඔව් මේ ෆෝනුත් ඉවරයි යන්නේ. ඔව් ඉතින් අපි ඊළඟ වටයත් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ පාපෙත් තරඟේ. ඉතින් වර්ෂාව ඒ තරමටම අද හැලෙනවා. ඉතින් තරඟය තුල ඉතින් අපි ඊළඟ වටයත් එක්ක එක්කාසු වෙමු. එදක මාත් එක්ක රැඳී සිටින්න අපිට අනිත් වටේත් ඒකෙන් මේ බලන්න අපිට පේනවා ඇති වර්ෂාව ඒ තරමටම වර්ෂාව සැරට මේ විදියට ඇද හැලෙනවා. ඉතින් අපිට සජීවීකරණය කරන්න බෑ. ඉතින් මේ වර්ෂාවත් එක්ක අපිට පේනවා ඇති මාර්ගය පුරාවටම වර්ෂාව හැලෙනවා. හැබැයි තවත් සුළු මොහොතක් කිම් තරඟ වර්ෂාව නිමා වේවි. රහසත් මෙන්න මේ විදිහට අහසත් අපිට පැහැදිලි ගතියක් පෙනීගෙන යනවා. අපිට තරඟයේ පැවැත්වෙන පැත්තෙන් මේ ප්‍රදේශයේ විතරක් වර්ෂාව ඇද හැලෙනවද දැන් අහස නිල් පැහැත ගහගෙන නිල් පැහැත වේගන එනවා. ඉතින් කරුවල අහස පසු කරමින් මේ වර්ෂාව මේ වෙනකොට අපි ඊළඟ වටේ කියන අවසන් මොහොත දෙකේදී අපිට තරඟයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වේවි. තරඟයත් එක්ක ඉතින් අපි කොච්චි කඩේ සේවයට අපි කට්ටුවනේ කට්ටුව හරිය තමයි ඉන්නේ. කට්ටුව මේගොම ඒ හරිය තමයි අපි ඉන්නේ. දැන් සිටින්නේ තරඟයේ වර්ෂාව දැන් පොඩ්ඩක් අඩු වුණා. අපි ඉස්සරහට යන්න මේ පැත්තට අපිට තරඟයේ ඔව් යා ඉස්සරහට වර්ෂාව යම් කිසි විදියකට අඩු කළා. අපි පාපෙත් තරඟේ අපේ මුණට හම්බ වෙන්න අපි ඉදිරියට තමයි යන්න සූදානම් වෙන්නේ. මොකද අපේ උපරිම උත්සාහයත් දරුවා පාපෙත් තරඟේ සජීවීව දෙන්න. ඉතින් දෙන්න බෑ වර්ෂාව ඒ තරමටම වර්ෂාව අද ඇල්ලුණා. දැන් සාමාන්‍ය විදියට අහස නිල් පැහැ ගන්නලා තියෙනවා. ඉතින් වර්ෂාව පාය ගොස් මම හිතන්නේ සුළඟට වර්ෂාව යන්නේ නැති. ඉතින් මේ තද වර්ෂාවක් තමයි සංගමල්ලිත් ඉන්නවා අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා. ඉතින් මාර්ගය ප්‍රදේශයේ මේ ප්‍රධාන මාර්ගයක් තරඟයේ ඉතාමත් ළඟම එනවා ඇති අපිට හිතන විදිහට. බෑන වාහන තදබදයක් මේ වෙලාවේ අද දෙනසරාදා දවසේ වාහන තදබදය ඉතාමත් ඔව් ඒක සෙට් වෙයිද නැහැ තමයි.
අපි මේ ගමුව වෙරළ තීරය ආශ්‍රිතව පැවැත්වෙන මේ බක් මහා තැනකෙළියේ පාපැති තරඟේ සූර්ය මංගලය ප්‍රථම වතාවට පවත්වන රේසින් පාපැති තරඟයේ කිලෝමීටර් 70ක දුරක් තමයි මේ තරඟය පුරාවටම කිලෝමීටර් 70ක දුරක් තමයි අපි පළවෙනි පොකුරත් අපිට ළඟම එනවා දැක ගන්න පුළුවන් වෙයි මේ වර්ෂාවත් නිමාවෙන් පසුව තරඟය මෙන්න මේ විදිහට වර දැක ගන්න පුළුවන් වේවි. ඉදිරියට අපි මේ තරඟයත් මුණ ගැසෙන්න අපි ඉදිරියට තමයි ආපස්සට අපි ඉන්නේ. සමෝන් නැද්ද කියලා වශයෙන් ඉතින් සමෝ සිල්ලා අද තරඟයට සහභාගී වෙන්නේ නැහැ. සමෝ සිල්ලා ඒ වගේම අවිෂ්ක තරඟයට සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම බුද්ධික වල්න කුලසූරිය දුසාන් රාජපක්ෂ යන ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කියන්නේ ලංකාවේ දක්ෂ ක්‍රීඩකයන් අද තරඟයේ තුලට සහභාගී වෙන ක්‍රීඩකයෝ 70කට ආසන්න පිරිසක් මේ තරඟයට සහභාගී වෙනවා. මේ පාවැයි තරඟයට ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම යුද හමුදාව, වරාය අධිකාරිය, දේවල් ගල්කිස්ස ක්‍රීඩා සමාජය, විශ්වපැනලි ක්‍රීඩා සමාජය, වැනි ක්‍රීඩා සමාජ රාශියක් මේ තරඟයට සහභාගී වුණා. ඉතින් ඒ වගේම කදිරාන ක්‍රීඩා සමාජය, කදිරාන ගුණේ මාමගේ ක්‍රීඩා සමාජය අපි මෙතනින් එන්නේ. ඔය ඉස්සරට ඒ පාරට කදිරාන ස්පීඩ් ක්‍රීඩා සමාජයත් අද තරඟය තුළ ක්‍රීඩකයෝ ඉදිරියේ තරඟ වදින අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ පාරනේ දෙන්නේ. ඔව්. දැන් නම් අහස පැහැදිලි තරඟයේ සජීවී විදිහට නරඹන්න පුළුවන් වේවි සියලු දෙනාටම. අපි ඉදිරියෙන් පාපැති තරඟයේ පැමිණෙන තෙක් අපි පාපැති තරඟයේ සොයා ඉදිරියට යන්නේ මේ ඔබට දැක ගන්න පුළුවන් වාහන තදබදේ නම් තියෙනවා. තවත් සුළු මොහොතකින් අපේ තරඟය ඉදිරියට මුහුණට මුණ ගැසේවි. තවත් සුළු මොහොතකින් මුහුණට තරඟය මුණ ගැසේවි. පාපැති තරඟය, රේසින් පාපැති තරඟය අද උදෑසන ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩකයෙක් තරඟය දැන් තමයි ඔහු ඉදිරියට දෙන්නේ. සිග්නල් උත් දැම්මේ නැහැ නේද? විනාඩි 10කට වැඩි යනකොට යන්නේ. තාමත් අපිට තරඟය මුණ ගැසුන්නේ නැහැ. තරඟය තාමත් දැන් නම් ළඟම ක්‍රීඩකයන් පැමිණෙන්න ඕනේ. අපේ වෙලාව අනුව දැන් තාමත් ළඟම වර්ෂාව කළ හදියක් මොන තරඟේ එනවා. අපි හරවගමු. ඔය මෙහෙරින් හරවගන්න. එතනින් හරවලා තියාගමු අයින් කරලා. අර අතන අයින්ට කරන්න උඩට කරන්න. පාපැති තරඟේ අපි බලමු තවමත් පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර කොච්චර පරතරයක් අපි රඳවාගෙන තියෙනවද කියලා. පළවෙනි පොකුරත් දැන් ඉතාමත් ආසන්නව ළඟම අපිට දැක ගන්න පුළුවන් වෙවි. දැන් තරඟය අපිට මම හිතන්නේ වර්ෂාවෙන් බාධාවක් නැති වෙවි. පාපැති තරඟේ ඉතාමත් ආසන්නව ළඟම අපිට දැක ගන්න පුළුවන් වෙවි. ඔය දැන් ක්‍රීඩකයෝ පළවෙනි පොකුරේ ක්‍රීඩකයෝ ටික දැන් මේ වෙනකොට අපිට දැක ගන්න පුළුවන් පළවෙනි පොකුර. අද දෙන්න. අපි බලමු කාල පරාසයන් තවමත් එම කණ්ඩායම තමයි පළවෙනි පොකුරේ තරඟ වදින්නේ. තවමත් එම කණ්ඩායමම තරඟේ වදිනවා මේ විදිහට.
තප්පර 20යි. තප්පර 20යි. ඉතින් ඔන්න එපා ඔන්න. තප්පර 20යි පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර තප්පර 20ක කාල පරාසයක් ඔබට දැක ගන්න පුළුවන් තරගය තුල. ඉතාමත් අභිෂේක් පොකුරේ පිටිපස්සටම වෙලා යනවා. මොකද බලමු අපි මේ පහද හතර පටන් ගත්තේ නේ. ඒක තමයි මං කිව්වා හතර පටන් ගත්තේ කියලා. හතරට පටන් ඔව්. හතරෙනි වටය තමයි ආරම්භ කරලා තියෙන්නේ තරගය තුල. ඉතින් තවමත් තරගයේ විවෘතයි. පාපේදී පළවෙනි පොකුර කොච්චර වේගයෙන් තරගය වැදුනත් ශ්‍රී ලංකා යුද හමුදාව හොඳ අභියෝගයක් එල්ල කරાવી. බලමු යුද හමුදාව නාවික හමුදාව යන ක්‍රීඩකයන් ඉතාමත් හොඳ අභියෝගයක් එල්ල කරાવી පාපේදී තරගය තුල. නාවික හමුදාව දැන් මාර්ගය වර්ෂාවෙන් දෙමි ගොස් තිබු මාර්ගය දැන් යම් කිසි විදියකට මාර්ගය වෙලී තියෙනවා. ක්‍රීඩකයන්ට නිසි පරිදි ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඉදිරිපත් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. අපි දැන් මේ දෙවෙනි පොකුරේ තමයි ප්‍රධාන පොකුරේ කලි කරලා ඉන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැගේම ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයා අංක 40 ඩයමන්ඩ් ක්‍රීඩා සමාජය. මෙම තරගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, නගර සභාව, වරාය අධිකාරිය, එවැගේම ස්ටැප්පනැලි ක්‍රීඩා සමාජය, එවැගේම කදිරාන ක්‍රීඩා සමාජය වැනි ක්‍රීඩා සමාජය සියල්ලම සහභාගී වෙනවා අද තරගය තුළ. ක්‍රීඩා සමාජ සියල්ලම ක්‍රීඩකයන් මේ විදිහට අප දැක ගන්න පුළුවන්. ප්‍රධාන පොකුරත් ඉතාමත් ළඟ මේ වෙනකොට තරගයේ ඉදිරියට ඇදෙනවා. සුරංගගේ පුතත් තාම පොකුරේ අපිට දැක ගන්න පුළුවන්. මේ හතර යන්නේ තව දෙකක් තියෙනවා. මේ ගිහලා තව දෙකක් තියෙනවා. පුල් ලොකුගේ තරගයේ තාමත් පොකුරේ තරග වදින්නේ පුල් ලොකුගේ. ප්‍රියංග මහතා තරගයේ ඉන්නවා. මම හිතන්නේ තරගෙන් ඉවත් වෙලා. අමන්ත ලක්මාල් මාර්ගය මේ විදියට වාහන සදබදයේ වර්ෂාවත් සමග ක්‍රීඩකයන්ට නිසි පරිදි තරග කිරීමට හැකියාවක් නැහැ මේ වාහන සදබදයත් එක්ක. ඉතින් රංග ඔන්න ඉන්නවා පරිස්සමෙන් අයිය කියලා දාලා තිනවා. රංග බොහොම ස්තුතියි අපි උඩින්ම පරිස්සමෙන්. මොකද බ්‍රේක් ආන්නෙත් නැහැ මේ වාහනත් ඒ තරමට පරි පේනවා. මේ වාහන රියදුරන් ක්‍රීඩකයන්ට කිසි අනුකම්පාවක් නැහැ. ඉතින් ගොඩක්ම රියදුරන් මේ පළවෙනි පොකුරත් මේ කණ්ඩායමට සම්බන්ධ වෙනවා. පළවෙනි පොකුරත් ආව වෙනවා ප්‍රධාන පොකුරට. ඉතින් මම හිතන්නේ තරගය දැන් තීරණාත්මක වේවි. මේ ඉදිරි වට දෙක තරගයේ තීරණාත්මක වේවි. මොකද ක්‍රීඩකයන්ට නිසි පරිදි තරග කිරීමට වැහි කළුව අපිට දැක ගන්න පුළුවන්. වැහි කළුව තියෙනවා. ඉතින් පරිස්සමෙන් යන් සුදු ඉරෙන් අල්ලන්න එපා ලිස්සනවා. ක්‍රීඩකයන්ට තරඟ කරන්න අපහසුයි. මේ මඩ ගැන පාපදී තුල මඩ විසික් වෙනවා ක්‍රීඩකයන්ගේ මූණ වලට. ඉතින් ඒකට මේ වර්ෂාවත් එක්ක ඉතින් ක්‍රීඩකයන් හිතන්නේ පසු බහිනවා. ක්‍රීඩකයෝ ගොඩක් දැන් තරඟෙන් ඉවත් වෙවි. කදිරාන ක්‍රීඩා සමාජය
මොකෝ ඇයි තරඟකරුවන් තරඟෙන් ඉවත් වෙනවා කැලුම්ගේ පොඩි පුතත් තරඟෙන් ඉවත් වෙනවා අපි දකිනවා කවියෙක් තරඟෙන් ඉවත් වෙනවා මේවා කීඩකයන් ගොඩක් දෙනෙක් තරඟෙන් ඉවත් වෙවි තවත් කීඩකයන් කීප දෙනෙක් මොකද වර්ෂාව තමයි කීඩකයන්ට ගොඩක් අපහසුතාවයක් දැනෙන්නේ අභිෂේකුත් තරඟෙන් ඉවත් වෙනවා අපිට දැක ගන්න පුළුවන් ගොවින කීඩකය දෙදෙනෙක් යන සමන්ත සහ නවීන් රුචිර ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන කීඩකයෝ දෙදෙනා ඔවුන් දෙදෙනා සහයෝගය ලබා දෙන පරිස්සමෙන් යන්න කියලා ඔවුන් දෙදෙනාත් අපිට දැක ගන්න පුළුවන් මීගොඩ තවත් කීඩකයන් මේ වටේ ඇත්තරම ගොඩක් කීඩකයන් අපිට පේනවා පසුබහිනවා තරඟෙන් ඉවත් වෙවි කීඩකයෝ රාශියක් මේ වටේ මොකද කීඩකයන්ට ගොඩක් අපහසුයි මේ වර්ෂාවත් එක්ක අපිට පළවෙනි පොකුර සම්බන්ධ වෙලාද කියලා අපිට තවමත් පළවෙනි පොකුරත් ප්‍රධාන පොකුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ වෙනකොට ඉතාමත් වේගවත් වේවි තරඟය ඉතාමත් වේගවත් වේවි තමන් ඉන්නවා නාවික හමුදාව නියෝජනයේ දාන්න එපා මල්ලි දාන්න එපා දැන් තරගය නැවතත් වේගවත් වෙනවා තරගය වර්ෂාව සහ මේ වාහන තදබදයත් එක්ක නැවතත් තරගය වේගවත් වෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට නිසි පරිදි තරග කිරීමට අවස්ථාවක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. උන්ගේ නිසි ක්‍රීඩා කුසලතාවයන් ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තාමත් මොකද මේ වර්ෂාවත් එක්ක ක්‍රීඩකයන්ට අපහසුයි උන්ට නිසි පරිදි උන්ගේ ක්‍රීඩා විලාසය ඉදිරිපත් කරන්න. අපි පළවෙනි පොකුරත් මේ වෙනකොට දෙන්න උගේ ප්‍රධාන පොකුරට සම්බන්ධ වෙලා තිනවා. ලයිරු මේ පොකුරේ ඉන්නවා තමන් ඉන්නවා වෙන ක්‍රීඩකයන් මේ විදිහට තරගය දැන් වේගය අඩාල වෙනවා මේ වර්ෂාවත් එක්ක මොකද පාපෑදිය තුල රේසින් පාපෑදිය තුල තරගයක් ක්‍රීඩකයන්ට බ්‍රේක් අපි කියන්නේ තිරිංග ක්‍රියා වෙන්නේ හරියාකාර තරගය තුල මොකද වර්ෂාවට මේ 700 සයිස් රිම් සයිස් එක තිරිංග හරියාකාර ක්‍රියාත්මක වෙන්නේ ලිස්සන්න සුළුයි. ඉතින් ක්‍රීඩකයන්ගේ වේගය අඩාල වෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ හතරවෙනි වටේයි මේ ක්‍රියාත්මක වෙමින් සිටින්නේ. හතරවෙනි වටේ තවත් වට දෙකක් මේ මාර්ගය ඔස්සේ තවත් වට දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ පාපෑදී ක්‍රීඩකයෙක් මෙන්න අපි දෙවනි පොකුරත් එක්ක තමයි මේ විදිහට දෙන්නේ. කළුමල්ලේ තාම මේ පොකුරේ
බයිසිකලය ගන්නවා. අර අපිට පේනවා ඇති ප්‍රසංග තරගය තුල මෙන්න දෙවනි පොකුරක් හැටියට ප්‍රසංග විදිහට ඇදෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන කීඩකයන්. අපි යන් එක්ස්ප්‍රස් පන්තිකට අයියෙන් යන් ලෝ කරන්නේ. ඔව් බස් එකක් බලාගෙන Ya. Mana dewan ibu kurang media ada apa ya? Awak tarangnya kandan ya, bila anak kira ini ka kandan ya, usah darna dah paling ibu kurang jadi kira kibu dene, pokoknya miti diri dia ada apa dah kan pulang. Apa ini? පළවෙනි පොකුරේ විශාල කණ්ඩායමක් අපිට දැක ගන්න පුළුවන්. ඊට විශාල ප්‍රමාණයක් පළවෙනි පොකුරේ තරඟේ වදිනවා මේ වෙනකොට. ශ්‍රී ලංකා පොලිස් පිරිකයට එක වටේක දුරක් රඳවා ගන්නවා පිරිකයට පොලිස් පිරිකයට. Dan aku rasanya jam kecil ini ada rasanya betul di na apa di tanah kita dengan itu nirantar කීඩකයන් තමන්ගේ ස්ථානය රැක ගන්න උත්සාහයක් කරනවා මේ තරගය. දැන් ඉතාමත් වේගවත් තරගයක් වේවි. තරගය තුල ඉතාමත් වේගයක් තරගයක් ඔබට දැක ගන්න පුළුවන් පාපෙත් තරගය තුල. මේ පළවෙනි පොකුරේ අපි රැඳී සිටින්නේ. පළවෙනි පොකුරේ අපි මෙන්න මේ විදිහට රැඳී සිටින්නේ. මෙන්න පළවෙනි පොකුර මේ විදිහට ඉතාමත් වේගෙන් පළවෙනි පොකුරේ ඉතින් අපේ පුතත් ඉන්නවන අංක 33 යටතේ තරඟ වදින්නේ. කවුද? පොර දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකා නාවික ගුවන් හමුදාව නියෝජනය කරපු ක්‍රීඩකයෙක් හැටියට. නැවතත් වර්ෂාවක් අද හැලෙන්න තමයි මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්. අතෙන් තාරුක ඉන්නවා. අතෙන් තාරුක පළවෙනි පොකුරේ තරඟ වදිනවා. වැලිවත් ඉතුරු වැලිවත්ත් අපිට දැක ගන්න පුළුවන්. කවුනේ නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඒ වගේ ගුවන් හමුදාව කීයක තමයි වැඩිපුර ඉන්නේ. ගුවන් හමුදාව කීයක තමයි වැඩිපුර. තව දෙකයි. ඔව්. Ancaman lino apa kalau di pokoknya
අවසන් වටේද? කියන්න බෑ. මේ අවසන් වටේලු අවසන් වටේලු. පරිස්සාර ගන්න. මේ අවසාන වටේ අවසාන වටේ අවසාන වටේ අවසාන වටේ අවසාන වටේ අවසාන වටේ අවසාන වටේලු. හොඳ තරංගයේ නිමාවක් අපිට. හොඳ තරංගයේ නිමාවක් අපිට බලන්න පුළුවන්. මේ පොකුර ඉදිරියට ගියොත් තරංගයේ හොඳ තරංග නිමාවක් බලන්න පුළුවන්. අවසාන වටේ අසෙන් තාරුක අවසාන වටේ මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් තරංගය ඉතාමත් වේගවත් තරංගයක් තරංගයේ හොඳ තරංග නිමාවක් අපිට දැක බලා ගන්න පුළුවන් මේ මොහොතේ පාපේජ තරංගය තුළ. ඉතින් ඉතාමත් වේගෙන් අපි ඉදිරියට ඇදෙනවා මේ පළවෙනි පොකුර. මේ අවසන් වටේ නේද? ඒතර ඔයා හරිනේ. අවසාන වටේ පාපෙත් තරංගය වුණා රේසින් පාපෙත් තරංගය අවසාන වටේ අපි පළවෙනි පොකුරේ තමයි මේ රැඳී සිටින්නේ. පළවෙනි පොකුරේ කිලෝමීටර් 70ක දුරක් තරංගය නිමා කිරීමට අපි මේ අවසාන වටේයි අපි මේ පුර දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රීඩකයෝ කීප දෙනෙක් පළවෙනි පොකුරේ තරඟ වදිනවා. කිලෝමීටර ග්‍රීව් ඔකට නවත්ත ගන්නකො අයියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක ක්‍රීඩකයෙක් කලින්ම ඉදිරියට යන අවස්ථාව ලබා දෙනවා මම හිතන්නේ. ගුවන් හමුදා ක්‍රීඩක තමයි මේ පොකුරේ වැඩිපුර තරඟ වදින්නේ. එතෙන් අනෙක් ක්‍රීඩකයෝ සියලු දෙනාම ගුවන් හමුදාවේ එතෙන් තනේ යුද හමුදා ක්‍රීඩකයෙක් පොර දැක ගන්න පුළුවන්.
අනිත් පොකුරත් ලං වේවි ඔහොම ගියොත් නම් ඇත්තටම අනගේ කිසිම සහයෝගයක් නැහැ. පස්සෙන් අවු වෙනවා. ගුවන් නමුදා ගෙඩකයා ඉදිරියම තරඟ වදිනවා. රැසක ගන්න පුළුවන්. වදින්නේ නැහැ. තනියම ගෙඩික තනියම ඉදිරියට ඇදෙන්නේ. යන්න. අනිවම ගෙඩක ඉදිරියට ඇදෙන්නේ. පස්සට අහු වෙනවනේ. පස්සට අහු වෙනවනේ මම පස්සට අහු වෙයි. පස්සේ කිඩික ළඟ ළඟම පිටිපස්සත් ළඟ ළඟම ඔව් අහු වෙනවා. අපරාධේ. හා දෙවනේ පොකුරේ හොඳ තරගයක් අපිට දැක ගන්න පුළුවන්. ඔය අපි යම් බලන්න. දෙවනි තනි ක්‍රීඩකයා පළවෙනි තනිවම ශ්‍රී ලංකා ගුවන් යන් අතන්ට ගුවන් නමුදා ක්‍රීඩකයෙක් තනිවම තරඟ වදිනවා. අපි කොච්චිකඩේ මාංශන්දියට තමයි මේ ගෙමින් ඉදිරියට ඇදෙන්නේ. කොච්චිකඩේ මාංශන්දිය
ළඟ යන්නේ වැඩි දුරක් නැහැ. පළවෙනි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමෝස් සිල්ලට වෙච්ච දේ තමයි අද හරිදුටත් වෙලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යුද හමුදාවේ ක්‍රීඩකයාට මොකද එදා සමෝස් සිල්ලට වෙච්ච දේ අද හරිදුට වෙලා තියෙන. ඉතින් අපි බලමු මේ පළවෙනි ක්‍රීඩකයා අංක 17 යටතේ තරඟ වදින ක්‍රීඩකයා. ඔව් තරඟයේ ඉදිරියට යනවා මෙන්න අංක 17. ඔව් තනියම මෙන්න මේ විදිහට තරඟ වදින. තවත් අපිට වැඩි දුරක් නැහැ තරඟය නිමා කිරීමට. තවත් තාමත් පොඩි දුරයි තරඟය නිමා කිරීමට. ඔන්න ජයසිංහ ඔන්න මේ විදිහට තරඟය ඉදිරියට හැදෙන්නේ. පාපැටි තරඟයේ ඉතින් අවසන් මොහොත වෙරළ තීරයේ මිගමුව මුහුදු වෙරළ තීරයේ සංචාරක දෙපාර්තමේන්තුවේ සංචාරකයන් ව්‍යාපාරයේ සියලුම සමාජිකයන් ඒකාබද්ධව පැවැත්වෙන රේසින් පාපැටි තරඟය 2025 ප්‍රථම වතාවට මේ ප්‍රදේශයේ මෙවැනි පාපැටි තරඟයක් සංවිධානය කළේ. ඉතින් මේ පාපැටි තරඟයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රීඩකයා ජයසිංහ ඔහු තරඟයේ ඉදිරියෙන් මැදෙනවා අපට දැක ගන්න පුළුවන්. පැයට කිලෝමීටර 40ක 45ක විතර වේගයක් රඳවා ගන්න ඔහු ඉදිරියට ඇදෙන්නේ. තවත් ඉතාමත් ආසන්න දුරක් තමයි තරඟයේ නිමා කිරීමට. ඉතාමත් කෙටි දුරක් තරඟයේ නිමා කිරීමට තවත් මහා දුරක් නැහැ. කිලෝමීටර 70ක දුරක් නිමා කිරීමට තරඟයේ පාපැටි තරඟයේ මෙන්න මේ විදියට ඔබට දැක ගන්න පුළුවන්. තවත් ආසන්න තරඟයේ නිමා කිරීමට ඉතාමත් ආසන්න තමයි අපිට දැක ගන්න පුළුවන් මේ විදිහට පාපැටි තරඟයේ තනි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය. අංක 17 යටතේ තරඟ වදින ක්‍රීඩකයා. අයින් එන්න. තවත් ඉතාමත් ආසන්න දුරක් තමයි තරඟයේ නිමා කිරීමට. තවත් ආසන්න දුරක් තරඟයේ නිමා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජීවන් ජයසිංහ එම පිටිපස්සම ජීවන් ජයසිංහ අපට දැක ගන්න පුළුවන්. ළඟම ජීවන් ජයසිංහ ඉන්නවා. පුහුණුකරු ඔහු පිටිපස්සම අපට දැක ගන්න පුළුවන්. පුහුණුකරු පිටිපස්සම තරඟයේ නිමා කිරීමට මෙන්න පළවෙනි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ජයසිංහ යන ක්‍රීඩකයා ඔබට දැක ගන්න පුළුවන්. අද තරඟයේ පළවෙනි ක්‍රීඩකයා හැටියට තරඟය නිමා කරන්න ඔහුට හැකියාවක් ලැබෙයිද? ඉතාමත් වේගයෙන් ඔහු ඉදිරියට ඇදෙනවා. ඉතාමත් වේගයෙන් තරඟය නිමා කිරීමට ඔහු ඉදිරියට ඇදෙන ආකාරයක් අපට දැක ගන්න පුළුවන්. මම හිතන්නේ මූගේ රේසින් පාපැටි තරඟ ජයග්‍රහණය පළවෙනි ජයග්‍රහණය තමයි ඔහුට මේ ඇතරම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනිකුත් ක්‍රීඩකයන්ගේ පූර්ණ සහයෝගය ඔහුට තරඟයේ ජයග්‍රහණය කරන්න හිමහාල් වුණා කියලා තමයි හිතෙන්නේ. මොකද අනිකුත් සියලු දෙනාම ඔහුට ඉදිරියට යන්න දී අනිකුත් ක්‍රීඩකයන් නවතාගෙන හිටියා අපි දැක්කා. ඉතින් වෙන්න අපි පැවති පාපැටි තරඟයේ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලුම ක්‍රීඩකයන් මොහු වටා අනිත් තනි වෙච්ච ක්‍රීඩකයන් වටා එක්ක වෙලා උට තරඟයේ තනියම යන්න අවස්ථාවක් ලැබුණා. මෙන්න තරඟයේ ක්‍රීඩාත්මක තරඟයක් අපිට අවසන් කිලෝමීටර කීපේ අපි මේ රැඳෙන්නේ. අවසන් මීටර කීපේ තමයි අපි මේ ගන්ධව අවසන් මීටර කීපේ අපි මේ රැඳෙන්නේ තරඟය තුල. ඉතින් මෙන්න
මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් පාපෙත් තරඟේ ඉතාමත් වේගෙන් ඉදිරියට ඇදෙනවා තරඟය. ඉතාමත් වේගෙන් ඔහුට ජයග්‍රහණය හිමි වෙවි. අනිකුත් කණ්ඩායමත් ඉතාමත් ළඟම අපිට දැක ගන්න පුළුවන්. ඉතාමත් ළඟ පොකුර අපිට මේ මැදි පොසියක්සේ අපිට දැක ගන්න පුළුවන්. මේ මැදි පොසියක්සේ දැක ගන්න පුළුවන්. මෙම ක්‍රීඩකයාගේ ජයග්‍රහණය තහවුරු කළා පසු දෙවනි පොකුර ඉතාමත් ළඟ මහා දුරක් අපිට දැක ගන්න නැහැ. තරඟේ නිමා කිරීමට තවත් පොඩි දුරයි තරඟේ නිමා කිරීමට. මෙම ජයග්‍රහණය මොහු කරා අපිට දැක ගන්න පුළුවන්. වෙන තරඟයේ අවසන් මීටර කීපේ තමයි මේ තරඟේ ජයග්‍රහණය. ඔහුට ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි ජයග්‍රහණය හිමි වෙන්නේ. තරඟේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ විදිහට ජයග්‍රහණය හිමි කර ගන්නවා තරඟේ. විශාල ප්‍රේක්ෂක ජනතාවක් මැද පාපදී තරඟේ ඔහු ජයග්‍රහණය කරනවා. ඉර පව් කරගන්න. ඔව් මෙන්න මේ විදිහට කොහොම අයිනේ නවත්තන්න අනිත් පංචකේ නෝ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තරඟයේ ජයග්‍රහණය හිමුණා. ප්‍රධාන පොකුරක් ඉතාමත් ළඟ අපිට දැක ගන්න පුළුවන්. ඔව් තුන්වෙනි ස්ථානය දෙවෙනි ස්ථානය ලබා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. තුන්වෙනි ස්ථානය යුද හමුදාව. ගුවන් හමුදාව දෙවෙනි ස්ථානය නිදුස් නිරන්තර දෙවෙනි ස්ථානය හිමි කරගත්තා. තුන්වෙනි ස්ථානය හාරිඳු මීමනගේ එකද දෙක මාරු වෙලා නිදුස් නිරන්තර දෙවෙනි ස්ථානය හිමි කරගත්තා. තුන මේ අපේ එක මරණය පොකුරත් අපි බලමු තවත් පොකුරක් තරඟේ නිමා කිරීමට තවත් ගුවන් හමුදාව තරඟයේ ජයග්‍රහණය කළේ පළවෙනි ස්ථානයේ. ඉතින් තවත් ක්‍රීඩකයෝ තවත් පොකුරක් තරඟයේ නිමා කිරීමට නියමිතයි. අපේ නිදුස් නිරන්තර අද ජයග්‍රහණය කළා. මොකද ශ්‍රී ලංකා පොකුරේ පාපැදිය කැඩලා තිබිලත් ඔහු තරඟයේ අද තුන්වෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානය හිමි කරගත්තා. ඉතින් පළවෙනි ස්ථානය ලහිරු ඒ කණ්ඩායමේ ඉදිරියට ආව ලහිරු තවත් ක්‍රීඩකයෝ ප්‍රමාණයක් තරඟයේ නිමා කිරීමට නියමිතයි. පාපැත් තරඟයේ තවත් ක්‍රීඩකයෝ රාශියක් තරඟයේ නිමා කිරීමට නියමිතයි. හොඳ තරඟ නිමාවක් අපිට දැන් අපේ මේ පාපැදී රථ වාහන අපිට ඒ පාරගේ තවත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් තරඟයේ නිමා කිරීමට තරඟයේ අවසන් එන්ඩර්සන් අයියා සමග පොකුර මෙන්න මේ විදිහට මාතර ක්‍රීඩකයා තවත් ක්‍රීඩකයෝ තරඟයේ නිමා කරනවා. තවත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් තරඟයේ නිමා කරනවා. මෙන්න පළුමල්ලි තරඟයේ නිමා කළා. අනුර හෙට්ටිආරච්චි තරඟයේ නිමා කරනවා. මේ විදිහට අනුර හෙට්ටිආරච්චි තරඟයේ අවසන් ක්‍රීඩකයා හැටියට අනුර හෙට්ටිආරච්චි නිමා